ඔයාලට පුළුවන් නම් ශ්‍රද්ධාවෙන් ගිහිලා දළදා වහන්සේ වැඳන් එන්න ආයේ කිසි කතාවක් නැහැ ඒක අප්‍රමාණ පිනක්. හැබැයි ඔයාලට අවස්ථාවක් නැත්තම් ඒක කරගන්න කිසිම වෙලාවක ගැටෙන්න එපා. මොකද දැන් සමහර ලාවට මේ පෝලිං වල ඉඳගෙන දළදා වඳින්න යන අය ඉන්නවා. දළදා වැඳලා එළියට එනකොට කරගත්ත පිනට වඩා 10000 ගුණයක් පව් කරගෙන. ඒ කියන්නේ දළදා වහන්සේ වඳින නමිනුත් ලෝභ ද්වේෂමයි රැස් කරන්නේ ආපහු. නේද? මම්මයි ඉස්රෝමයන්ට ඕන. මම්ම විතරයි හොඳට බලා ගන්න ඕන. එන්න එපා නෙත් එකෙක්වත්. පේලිය පැන්නොත් එහෙම මරනවා. තේරෙනවද කියන එක? ඒ කියන්නේ මේ දළදා වහන්සේ නමිනුත් ආයේ මොකද්ද ඇති කරගන්නේ? ලෝභ දේශ මොහ. මම මේ කියන්නේ දුක් විඳගෙන මහන්සි වෙලා ගිහලා දළදා වහන්සේ වඳින එක වැරදි කියලා නෙවෙයි. ඒක අප්‍රමාණ පිනක්. නමුත් අපිට ලංකාවේ හැමෝටම මේ අවස්ථාව ලබා ගන්න බෑ මේ වෙලාවේ. ඒක අපිට බැයි නම් අපිට පුළුවන් නම් පුතේ ගෙදර ඉන්න බුදු පිළිම වහන්සේ ළඟට ගිහිල්ලා මම මේ ජීවමාන බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කරන්නේ කියන සිතුවිල්ලෙන් වන්දනාමාන කරගන්න. හරි. ඒකෙත් දළදා වහන්සේ ළඟට ගිහිල්ලා ඒ ශ්‍රද්ධාවෙම වඳින එකෙත් කිසිදු වෙනසක් නැහැ.